හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ මාසයක් වුණත් කල් තියාගෙන කන්න පුළුවන් වුණත් දවස් දෙක තුනකින් ඉවර වෙන සුපිරි රෙසිපි එකක්. ඉස්සල්ලාම අපි හොඳ කොහිලාලයක් අරගෙන ඔන්න ඔය දිග අතර තීරු කපාගෙන ලුණු කහ ඇඩ් කරලා ඕක හොඳට බැද ගන්න ඕනේ. හරිද? උඹලා ඕක කළු කරගන්න එහෙම එපා. ඔය වගේ ක්‍රන්චි ගතියට අපි බැද ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම ඔය බදින හැමදේම ඔන්න ඔය බ්‍රවුන් කලර් එක වෙන්න හොඳට බැද ගන්න ඕනි. ඔයාලා ගොඩාක් ඕක කළු කරගන්න එපා. එතකොට ඕක පෙනුමක් නැති වෙනවා, පාටක් නැති වෙනවා. ලිපෙන් බෑවට පස්සෙත් ඕක බැදෙනවනේ. මං කියන විදිහට කරාලා හොඳේ නූඩල්ස් ටිකකුත් ඔය ගන්නට බැදගෙන අර පිංචයි මුරුංගයි ටක් ගාලා බැදලා ගනින්න. හොඳේ නැත්තම් ඕකේ පාට එහෙම ඔක්කොම නැති වෙනවා. බැදගත්තු පහේ ටික හොඳට නිමෙන්න තියාගනින්න. හොඳේ ඊට පස්සේ අවශ්‍ය ගන්නට කෑලි මිනිස් අරන් ඒකට රත් වෙච්ච තෙල් දදා ටික ටික අනා ගන්න ඕනේ. එහෙම කළේ නැත්තම් කෑලි මිනිස් වල පාට නැති වෙනවා. ඊට පස්සේ අපි අර බැදපු සුදු ලූණු ටිකකට කූනිස්සෝ තව බැදපු ලූණු නූඩල්ස් අපි අර හදාගත්තු chili paste එකක් දාලා ඕක හොඳට අනා ගන්න ඕනේ. හරිද? ඔය අනන වෙලාවට මුළු කුස්සියම සුවඳ එනවා. හොඳේ මාරම සුවඳයි. ඊට පස්සේ අපි අර හදාගත්තු පහේ ටිකට ගම්බිරිස් ලුණු සීනි වල අවශ්‍ය ගන්නට දාලා අර අපි හදාගත්තු මික්සර් එකත් ඕකට එකතු කරලා ඇඟේ තියෙන සියලුම හයිය දාලා ඕක අනන්න එහෙම එපා. හොඳේ එතකොට ඕක කුඩු වෙනවනේ. උඹලා ඊට වඩා හොඳයි බ්ලෙන්ඩර් කරගන්න. ගයිස් මේක හැදුවේ අපේ පොඩි අක්කට. හරිද? ඒකේ අනේ චූටි මල්ලි මාසයකට කණ්ඩ ඇති වෙන්න හදලා දෙන්න කියලා ඉල්ලන්නේ. හදලා දුන්නට පස්සේ සතියකින් විතර ආයෙ කෝල් කරනවා අනේ චූටි මල්ලි ඒක ඉවරයි ආයෙ හදලා දියන්කෝ කියලා. මාව දෙවෙනි පාරටත් චූටි මාමෙක් කරන නිසා ඔන්න ඔය හදලා දෙනවා ඉතින්. එහෙනම් ගයිස් මම මේක අක්කට දෙන්න යනවා. හොඳේ.